නෑ මම මෙහෙ එමිනිය හේ. හරි. Okay. ඔය දෙන්න එක කොහොමද ඉතුරු ටික කරගන්නේ? boy. God. නෑ මම හැවුවේ ජීවිතේ කරගන්න. නෑ මෙහෙමයි. ඒ කියන්නේ දැන් තාම අපි බැඳලා මාස කිහිපයක්නේ. Okay. ඉතින් මම එකපාරක් ගියා. ඉතින් අර මට මදීනේ. මදි. දැන් ආය යනවා. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එක ඉවරෙච්ච එකම මම යනවා. හැබැයි පව් මේ මිනිහා හිත ඉන්නවා ඇතිනේ ඉස්සර වගේ ආව. ඩිජිටල් වලින් හදාගන්න බෑනේ පෙන් ඩ්‍රයිව් එකක් බෑනේ දාගන්න. What do you mean by that? මම කියන්නේ මට ගිහිල්ලා වැඩි හරියක් ඉන්න වෙන්නේ අත් එක්ක. Okay. එතකොට ඉතින් මට දැන් Emotional damn it. මට ඉතින් කමෙන්ට්ස් වල දාන්න වැඩිම්ම දාන්නේ දෙකයි. තඩියා. නැත්තම් දෙකම එකතු කරලා දානවා තඩි කියලා. මුළු රටක් බනින්නේ තමන්ගේ ගෑනියෝ විකුණන් කන එකා කියලා. Emotional damn it. මං හරිද? හරි. What do you mean by that? අප්පච්චි කිව්වා කියලා ඉතින් අප්පච්චි කියන්නේ බනින අයට පේන්න තව වැඩිපුර හොඳට කරන්න කියලා. ඉතින් ඒ ජාතිය පේනයි. Women. නන්දේ කොස් ගෙඩියක් ඇඩුවා. Okay. කිරි කොස් වලට නම් පංකාදුයි. අපිට වැඩි. බත් කෑල්ලක් අරන් යනවද? වැස්සර තෙමෙන හිල් වගේකට තාරගුලි ඔබනවා. Okay. කවුද බං වහලේ ඉන්නේ? ආයේ වෙන මොකාද නැන්ද අපේ හිල් වහන්න එන එක. ගැම්මට හිර කරන් ඉන්න එනවටක් ගන්න. ඇල්ලමයි ඇඟිලි වලින් කරන්න ආසම මොනවාද? ගෑනු ළමයි ඇඟිලි වලින් කරන්න ආසම මොනවාද? ගෑනු ළමයි ඇඟිලි වලින් කරන්න ආසම මොනවාද? දේවල් කරනවා ඉතින්. ගෑනු ළමයි ඇඟිලි වලින් කරන්න ආසම දේ මොකද්ද? හායි. ඈ? හායි. හායි. මේ මං වගේ ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න පුළුවන්ද? ඔව් කියන්න. මේ ගෑනු පරංචිද? නෑ. ගෑනු ළමයි ඇඟිලි වලින් කරන්න ආසම දේ මොකද්ද? ගෑනු ළමයිද? ඔව් ගෑනු ළමයි. ගෑනු ළමයි නම් ඉතින් ඔය කොයි කවුරුත් ආස දේ තමයි ඉතින් ඇඟිලි වලින් නම් කරන්න කැමති. Women. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. Seriously. සෝ ඒ කියන්නේ යා මං ඉස්සරහ හැසිරෙන විදිය. Women. ඔබ දන්නවා ඕලුගල මහත්තයා ගිහිල්ලා මේ සෙව්වන්දිට කෙල්ලේ කියලා කතා කරලා තියෙනවා. නමුත් ඕලුගල මහත්තයාට සුදුසුකම් තිබුණා නම් පැටියෝ කොහොමද කියලා ඇහුවනම් අන්න මරු. Good evening, sir. Good evening. Good evening. Good evening. Hey.
එක්ස්කියුස් මී සර් අපි පොඩි තේකොළ බිස්නස් එකක් කරනවා ගෙයින් එකට ගිහින් අපි নানা ආකාර තේ විකුණනවා සර් Okay. සර් අත්ම කියනවා සර් සර්ටන් ප්‍රොඩක්ට් එක කඩෙන් ගන්නවා නම් සුපර් මාකට් එකෙන් ගන්න රුපියල් 500ක් වනි මුදලක් වේදන් කරනවා. නමුත් අපි පුංචි රුපියල් 150කට දෙන්නේ මේ තමයි අපේ අලුත් ප්‍රොඩක්ට් එක අතේ. තේ හෑන්ඩ්මේඩ් තේ එකක් සර් සීලෝ දේ අතින් තමයි වෙන්නේ තේ දල්ල කඩන තැන ඉඳන් තේ දල්ල මේකට පටවන තැන වෙනකම්ම සීලුම දේවල් අතේ කරමින් තමයි සර් මේකට අතේ කියලා දාලා තියෙන්නේ සර්. Okay. ඒ වගේම මම මතක් කරන්න කැමතියි මේ තේකෙන් පුළුවන් සර් කැමති කෙනෙක්ට මේ තේක අතින් අත දෙන්න. ආතේ අතේ. ඉතින් සර් මම සර්ට රෙකමන්ඩ් කරනවා ගන්න අතේ. Excuse me, police uncle. එක්ස්කියුස් මිස් ඔව් වැඩ කතා කරන්න පුළුවන් පුළුවන්. Okay. අපි මේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා මිස්ටර් පුළුවන් මේ 100 මිස්ටර් ගන්න පුළුවන් නැත්නම් ඩබල් කරලා තව කෙනෙක්ට දෙන්න පුළුවන් මේ කාටද දුන්නොත් ඒක ඇත්තටම වඩරානේ එතන අපි මොකද කරන්නේ මේකට ඇත්තටම ඕක මට දෙන්න. අපි මේක තව කෙනෙක්ට දුන්නොත් මේක ඩබල් වෙලා කෙනෙක්ට හම් වෙනවා ඕක මට දෙන්න. මේක මේ වීඩියෝ එකක් කන්ටෙන්ට් එකක් අර කමක් නැහැ මට දෙන්නකෝ ඕක. මේක කාට හරි දුන්නොත් ඩබල් වෙනවා ඔයි ඒක කාට හරි දුන්නොත් මට හම්බෙන්නේ නැහැ නේ. තමයි සිංහල තේරෙන්නේ නැහැ. මෙන්න මචං ගුරුළු වැව පැනලා නාපම් බල්ටි දෙකයි ඈ. Okay. ඊළඟ දන්නවනේ? පීනන්නේ මෙන්න සහතික මිටි ගණන් ගෙදර මෙදල් තියෙනවා මෙන්න මේ ගාන කබඩ් එකක් පිරෙන්නේ ගාවට නේ එන මල්ලි පැන බල්ටි දෙකයි යොතනි. Okay. රාජ් මේ අන්නරු ගිලනවද කොහෙද අර බලපයි යකෝ පිස්සුද උඹ කිව්වට සහතිකයි මෙඩලුයි තියනවා කියලා. ඒ මං කිව්වේ අපිත් එක ක්‍රිකට් ගැව්වා ඒ සහතිකයි. අඩෝස් කිව්වට එක්ස්කියුස් මී දෙවියනේ අද වස්සනව නේද අපි? කවදාද දවස? අද මේ ඉරිදා. ඉරිදා වහින්නේ නෑනේ මල්ලි. ඉරිදා වහින්නේ නෑනේ මම ඔයාලට කලින් 10 පාරක් විතර කියලා දිනවනේ. ඇයි ඒ? ඉරිදා වැස්සොත් මොකද වෙන්නේ? මිනිස්සු හොඳට වැස්ස එන්ජොයි කරනවා. කෝෆි බිබි, තේ බිබි, සෝෆා වල දිග අරගෙන හොඳට කෙල්ලොත් එක මාර කර වැස්ස එන්ජොයි කරනවා. ඊයලුම වලාකුළු වලට අධිපති දෙවරුන් සහ අකුණු වලට අධිපති දෙවරුන් මේ අහකන්න හොඳින් ආ. ඉරිදා වහින්නේ නෑ. Okay. වහින්නේ අපි කවද්දා? සාන්දුදා හරි. සාන්දුදා 6 මාර 9 අතර වහිනවා. ආයි ලන්ච් ටයිම් එකේ 12ක වහිනවා. ඊට පස්සේ 4 ඉඳන් ආයි වහින්න පටන් ගන්නවා. ඇයි කියන්නේ අකුණේ ඔෆිස් යන හත්ත පුරුත්ත ඔක්කොම තැමිලා බරි කැලා මස්ත බාල්දිලා මුස්පේන්තු වෙලා යන්න ඕනේ ඔෆිස්. හරි පොඩවල් මොකෝ මතර වලින් මේලා ඔෆිස් වලට ගියම මෙහෙම මිරිකුවාට මේක දිග වෙලා මස්කාර මෙහෙම මේ වෙලා ලිප්ටික් බේයිලා බ්ලෂර්ස් අර මේ ඔක්කොම SPH ලෑෂර්ස් ගැලවිලා වැටලා කටේ වෙන්න ගානට වහින්න ඕනේ තෙමෙන්න. Weekend my full fundo party Surante wage akadi love beautiful but one bakadi umba hinda e dika bugadi